Content. සුබ රාත්‍රියක් සිල් දනාටම අද අපත් සමග කටට කට වැඩසටහනට එකතු වන්නේ ඔක්කොපතන විද්‍යාලයේ ආදි ශිෂ්‍ය ශ්‍රී ලංකාවේ කාන්තා හා ළමා කටයුතු පිළිබඳ අමාත්‍ය ඇන්නා පැන්නා ප්‍රයිවට් ලිමිටඩ් ආයතනයේ අලෙවි විධායක ආචාර්ය හර්ෂණ මදුවන්ත මහතා අයිබුවන් වෙල්කම් මහතා நீங்கள் අලිකීලකේ පාවනගිල්ලිල්ලේ කරුණාකර ප්‍රශ්නවම දන්න අයිබෝන් අද වන විට ලංකාවේ බොහෝ වැන්දපු ස්ත්‍රීන් ඔබතුමා ගැන කතා වෙනවා. එම නිසා අපිට පුළුවන් ද ඔබතුමාගේ මෙම ආචාර මට්ටම් පිළිබඳව සනාථ කරන්න? ඔව් අනිවාර්යයෙන්ම මට ඒක සනාථ කරන්න පුළුවන්. මට ඒ පිළිබඳව සහතික පවා දෙන්න මට හම්බ වෙච්ච සහතික. අපිට පුළුවන් ද ඒ සහතික සනාථ කරන්න? ඔව් මම අද ඒක ගෙනල්ලා තියෙන මේ මාධ්‍යට පෙන්නන්න මට ඒක පෙන්නන්න පුළුවන්. ප්‍රශ්නයක් නැහැ. මේක ඇවිල්ලා මගේ උපන්දින සහතිකේ. මේක ඇවිල්ලා ස්ථාවර තැන්පතු සහතිකේ. මගේ ආචාර මට්ටම සනාථ කරන්න මේක අස්සම් කරලා තියෙනවා නන්දේ අස්සම් කරලා තියෙනවා ප්‍රින්සස් ඔෆ් උගන්ඩා කුමාරිත් අස්සම් කරලා තියෙනවා මේ සහතිකේ ස්ථාවර තැන්පතුවට දාපු එක. මේක ඇවිල්ලා මට හම්බුනේ 2024 හොඳම බූට් කෑමට හිංසා සහතිකේ. ඒකෙන් තමයි මට මේ සහතිකේ හම්බුනේ මටයි මගේ යාළුවෙක්ටයි දෙන්නටම 2024 හොඳම බූට් කෑම. ඊට පස්සේ මේක ඇවිල්ලා සමස්ත ලංකාව කොටු පෙනීමේ ඉසව්වක් තිබ්බා. ශ්‍රී ලංකාවේ කොටු පෙනීමේ ඉසව්වෙන් තමයි මේ සහතිකේ මට හම්බුනේ. ඩොනිසිස් අස්සම් කරලා තියෙනවා ඒ පිළිබඳව. මේක ඇවිල්ලා 2048 හොඳම ස්වාමි පුරුෂයා බෙස්ට් හස්බන්ඩ්. ඒකට හම්බෙච්ච සහතිකේ තමයි මේක. ඒ වගේම තමයි අප විශේෂ සම්මානයක් හම්බුණා මට. සම්මානය සහ පදක්කමක් අපේ ආයතනයේට ඇන්නා පැන්නා ප්‍රයිවට් ලිමිටඩ් ආයතනයට තමයි මේ සම්මානය හම්බුනේ. නෝටි ඇමරිකාවල තිබ්බා හෑන්ඩ් ෆයිට් තරගාවලියක්. ජොනීසිස් ගුණානුස්මරණ හෑන්ඩ් ෆයිට් තරගාවලිය තමයි තිබ්බේ නෝටි ඇමරිකාවල. ඒක වෙනුවෙන් ඇන්නා පැන්නා ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය ලංකාව නියෝජනය කරලා ගිහිල්ලා මට මේ පදක්කමයි මේ සම්මානය මට හම්බුණා. අද වන විට ශ්‍රී ලංකාවේ බොහෝ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට තියෙන්නේ බොරු ආචාර මට්ටම්. ඇත්තටම සතුටුයි ඔබ ගැන මෙම සනාථ කරපු තොරතුරුත් එක්ක ඔබගේ විස්තරයන් පිළිබඳව. අපිට දැනගන්න පුළුවන්ද ඔබ මේ තැනට මේ වෙනකොට ආපු විදිය? ඇත්තටම කිව්වොත් එහෙම අද මම මෙතනට ආවේ බස් එකකින්. බස් එකෙන් බහැලා ත්‍රිවිල් එකක් අරගෙන අඩි 10ක් පයින් වෙලා තමයි මෙතනට ආවේ. ඇත්ත තමයි. අපිට දැනගන්න පුළුවන්ද මේ වගේ දීර්ඝ ගමනක් එද්දී කවුද කියලා ඔබතුමාගේ පිටිපස්සෙන් හේවණල්ලක් වගේ හිටියේ? ඇත්තටම මේ ගමන මම බින්දුවේ ඉඳන් තමයි පටන් ගත්තේ. බින්දුවේ ඉඳන් පටන් ගත්ත මේ ගමන පටන් ගන්නකොට එදත් අදත් හෙටත් හැමදාමත් මගේ පිටිපස්සෙන් හිටි මගේ පුක තමයි හැමදාම මගේ එදා ඉඳන් හේවණල්ලක් වගේ මගේ පිටිපස්සෙන් හිටියේ. ඔබතුමා වාසනාව විශ්වාස කරනවද? වාසනාව නෑ ඇත්තටම මම වාසනාව විශ්වාස කරන්නේ නැහැ. මොකද මේ වාසනාව මට බූට් එකක් තිබ්බනේ. මට විතරක් නෙමෙයි මගේ යාළුවටත් බූට් එක තිබ්බා. ඒක නිසා අපි දෙන්නට සහතිකෙත් හම්බුනේ 2024 හොඳ බූට් කෑමට. එතකොට මට මතකයි ඔබතුමා සෑහෙන කාලයක් තිස්සේ ප්‍රේම කරා හංසි කියලා ළමෙක්ට. ඔව් මම හංසිට කාලයක් තිස්සේ ආදරය කරා. ඔබතුමා මට මතකයි ඔබතුමාගේ ශරීරේ ටැටු එකක් කරලා තිබ්බා හංසි කියලා. එතකොට දැන් ඒ ගෑනුවා මම නැහැ දැන් එතකොට ඒකට මොකද උනේ? ඔව් දැන් හංසිත් නැහැ දැන්. හංසිත් නැහැ දැන් මට සෑහෙන මහන්සි. ඒකද මම මේ ටැටු එක මහන්සි කියලා පරිවර්තනය කරගත්තා. ඔබතුමාට ඕන නම් මම ටැටු එක පෙන්නන්නම් ප්‍රශ්නයක්. නෑ. එපා මේ අවස්ථාවේදී මම බලන්න අවස්ථාවක් නැහැ. ටැටු බලනවා ලැජ්ජයිද? ලැජ්ජයිද මම මොකද මගේ ඇඟේ ටැටු 87ක් තියෙනවා. 87ක් තියෙනවා. මොකද මම කාලයක් බන්ධනාගාරවල ගත වෙලා හිටියා. අවුරුදු 78ක් හිටියා. අවුරුදු 78ක් ඉන්නකොට මෙතන මරුසිරා තමයි මගේ මෙතන ටැටු එක ගහුවේ. මෙතන ගහලා තියෙනවා පිතුමදේ ජීවිතය කියලා. තෙල් සවුලකින් තමයි මෙතන පිතුමදේ ජීවිතය. පිතුමදේ ජීවිතය. සමාවෙන්න හර්ෂණ මහතා වාද කරාට මම පොඩ්ඩක් දැනගන්න කැමතියි ඔබතුමාත් කැමති නම් ප්‍රකාශ කරන්න ඔබතුමාගේ දැන් ඔබතුමා කිව්වනේ අවුරුදු 70ක් බන්ධනාගාරයක ගත සිටිය කියලා. අවුරුදු 70ක් හිටියා. දැන් මේ වන විට ඔබතුමාගේ වයස ගැන පොඩ්ඩක් ප්‍රකාශ කිරීමට කැමතියි. වයස 55යි. ඔව් වයස 55යි. වයස 55ට කෙල්ල කරලා තියෙන ඕන තරම් කිසි ප්‍රශ්නයක් නැහැ.
මෙතන සඳුවිත් කියලා ඉන්න කාලේ මෙතන ගහලා තිබ්බ සඳුවි මගේ පණ කියලා. ඊට පස්සේ කියන්න ලැජ්ජ නැහැ සඳුවිත් මාව දාලා. සඳුරිත් දාලා ගියා. සඳුරි මගේ පණ කියලා කොහෙද ගියේ? මෙතන ගහලා ඊට තිබ්බා. පස්සේ දාලා ගියාට පස්සේ දාලා ගියට පස්සේ ගහුවා විසඳුවි මගේ පණුවම ආවෝ කියලා. ඒක එතන ඊට පස්සේ මෙතන ගහලා තිබ්බා රටම මොකද්ද රටම කුමාරටද මොකද්ද එකක් ගහලා තියෙනවා. කුමාරට කවුද? කුමාරතුංග මුනිදාසද? කුමාරතුංග මුනිදාස නෙමෙයි වෙන කුමාර කෙනෙක් කියලා. කුමාර කේ කුමාර. කේ කුමාර කියලා මෙතන ගහලා තියෙනවා. කුමාර. ඊට පස්සේ මෙතන බුරිය වටේ ඉන්ජෙක්ෂන් 7ක් විතර තියෙනවා. ඒක පාරල් තියෙනවා. ඊට පස්සේ නැහැ. ඊට පස්සේ මේ කකුලෙත් ගහලා තියෙනවා. ටැටු එකක් ඒක පේන්නේ නැහැ ඒක. දන්නවනේ 18+ එකක් ඒක. ටැටු 78ක් තියෙනවා වගේ. බයෝ ලැජ් වෙන දෙයක් නෑ මට ටැටු එකක් කරන්නේ. ප්‍රශ්නයක් නෑ. හොඳයි. ඇත්තටම මට ගොඩක් සතුටුයි. ඔබතුමත් එක්ක වැඩසටහනකට සහභාගී වීම ගැන. ඉතින් මම කැමති ඔබතුමාගේ කාර්යභාරයෙන් ඔබට ගොස්. දැන් මෙතෙක් වෙලා අපි කතා කරේ ඔබතුමාගේ විස්තර පිළිබඳව. ඔබතුමාගේ කාර්යභාරයෙන් ඔබට ගොස් කතා කරන්න. ඔව්. ඔබතුමාට පුළුවන් ද පොඩි ගීතයක් ගායනා කරන්න? ඔව්. සින්දුවක් කියන්න පොඩි. පුළුවන් ප්‍රශ්නයක් නෑ. අපි නිකන් කම්මැලිත් වගේ නේ පොඩ්ඩක් සින්දුවක් කියමු. මම කියන්න දෙමු. ප්‍රශ්නයක් නෑ නේද? කියමු. කිසි ප්‍රශ්නයක් නැහැ. පච්චි මට බැලුවට දිකට හරහට සන්තකටම මට තිබුණේ දිය වැඩියාව අක්කි බබෙක් කැන්දාගෙන ආපු දසාව ඉන්ජෙක්ෂන් 7ක් වින්දා මගේ බුරිය වටේට ඉන්ජෙක්ෂන් 7ක් විද්දා මගේ බුරිය වටේට මම දැනන් සිටියේ ඔබතුමාට විතර දක්ෂතා තියෙනවා කියලා. ඔබතුමා අක්කලා ගැන කතා කරානේ කලින් ගීතේදී. ආදරය ගැන වචනයක් කතා කරොත්. ඇත්තටම ආදරයක් තියෙනවා. ඒක ගැන මෙහෙම කියන්නත් පුළුවන්. තෙක්ලා විදුලිය, නල ජලය, නිරවුල් ඔප්පු සහිතව ගත්තිට මම වගේ. ඒ කියන්නේ සම්පූර්ණ ෆුල් පැකේජ් එකක් තමයි මගේ ආදරය ගැන තියෙන්නේ. සම්පූර්ණ ෆුල් පැකේජ් එක. ඔව්. ඒ කියන්නේ ළමයෙක් ඉන්න අක්ක කෙනෙක්ද? ඔව්. බබෙක් ඉන්න අක්ක කෙනෙක් තමයි. ඒ කියන්නේ ෆුල් පැකේජ් එකක් තමයි ආදරෙ අරගෙන තියෙන්නේ. ඔබතුමා ඉස්සර වගේ නෙමෙයි දැන් පොඩ්ඩක් වෙනස්. මොකද හේතුව ඒකට? ඔව් ඇත්තටම ඒකට හේතුව තමයි කලින් තිබ්බේ පාර්ලිමන්ට් ජොබ්ස්. දැන් තියෙන්නේ මාලිමා ජොබ්ස්. ඇත්තටම මේ වැඩසටහන ඉතාමත් වැදගත් වැඩසටහනක් වань අද දිනේ. ඉතින් කාල වේලාවත් ශීඝ්‍රයෙන් ගෙවිගෙන යද්දී මම කැමතියි දැනගන්න ලංකාවේ ඉහළම තලයේ දේශපාලඥයෙක් විදිහට ඔබතුමාගෙන් කැමතියි දැනගන්න ලංකාවේ තරුණ තරුණියන්ට ඔබතුමා ඉදිරියේදී මොනවද කරන්න හිතන් ඉන්නේ? ඔබතුමාගේ සැලසුම් පිළිබඳව පොඩ්ඩක් ප්‍රකාශ කරමු අපිට. ඇත්තටම කිව්වොත් එහෙම මම ලංකාවේ ඉදිරි තරුණයන් වෙනුවෙන් වෙනම වැඩසටහනක් ක්‍රියාත්මක කරන්න දැන් බලාපොරොත්තු වෙනවා. මොකද ලංකාවේ හැමතැනම තියෙනවා ළමයින්ට ළමා නිවාස තියෙනවා, ළමා උද්‍යාන තියෙනවා. ඊට පස්සේ ඒ වගේම තමයි වැඩිහිටියන්ට වැඩිහිටි උද්‍යාන තියෙනවා. මේ ලංකාවේ තරුණ තරුණියෝ එහෙන අසහනෙන් ඉන්නේ. හරිද? ඔවුන් වෙනුවෙන් මම ලංකාවේ සමස්ත දිස්ත්‍රික් 25ම නියෝජනය වෙන පරිදි හදනවා පාක් 25. ඒ පාක් එකකට ගිහිල්ලා ඒගොල්ලන්ට කැමති විදිහට ලව් කරන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි. ඒ පාක් එක හැමතැනම වැටගෙය ගස් ඉඳන්න මගේ බලාපොරොත්තුවක් තියෙනවා. තාමත් හොඳ සරසු සාගර ක්‍රියාවලියක් මේ අවස්ථාවේදී කාන්තා හා ළමා කටයුතු පිළිබඳ අමාත්‍ය හර්ෂණ මදුවන්ත මහතා ප්‍රකාශ කර සිටිනවා. තමත් සතුටුයි ඔබතුමා ගැන මේ වගේ සැලසුම් ඔබතුමාගේ ක්‍රියාත්මක කරනවා. ඔව් ඒ වගේම තමයි ඔබතුමාටත් එහෙම යන්න ඕන කියන්නේ මම වෙනම VIP පාක් එකකින් හදනවා. ඔව් අර VIP පාක් එකේ ෂේප් එකම වැඩි කරලා දෙනවා. ඔබතුමා ඉතාමත් කාර්යබහුල පුද්ගලෙක් වගේ මට පේනවා. ඔබතුමාට හරියට දුරකථන ඇමතුම් මේ අවස්ථාවේදී එනවා මට පේනවා. ඔව් මේ කෝල් එක විතරම මේ පඩේ මම කෝල් එක ආන්සර් කරනවා. හෙලෝ මම මේ මීටින් එකේ ඉන්නේ. මම වට පස්සේ ගන්න මේ ඉන්ටර්විව් මේ හරියට මම ගන්න. ඒකයි නේද? හරියට මම ගන්න පොඩ්ඩක් ඉන්නවා. ටගලෙන් ඩග වැඩි කරමු. මිසයිල් යවන්න නවුලක් නැහැ මිසයිල් යවන්න. හරි. රොබට් එකක් මාක් කරගන්න. කවුද කතා කරන්නේ? මේ
පුටින් කතා කරේ පුටින්. ශ්‍රී ලංකා පුටින්. පුටින්. පුටින් නෙමෙයි ඔබතුමා දැන් ඔය කරන් ඉන්න වෙන ජනතාව දැනගත්තොත් ඔබතුමාට පුඩින් කන්න වෙන්නේ. කොහොමද ඉතින් වෙඩිමල කුඩ ගත්තට නැහැ. පුඩිම මියෝ ගන්න. දැන් ජනතාව මං කියන්නේ අප්‍රසාදයෙන් ඉන්නවනේ ජනතාවගේ අදහස් වලට අපි යන්නේ. ඔබතුමා කියනකොට වෙඩිමල කුඩ ගත්තට නැහැ පුඩිම මියෝ කාලා. ඔව් පුඩිම මියෝ කාලා කොහොමද කරන්නේ? අපි ඕනේ ජනතාවගේ අදහස් වලට යන්න ගිහලා බලමු ජනතාවගේ අදහස් වලට. ඇත්ත තමයි. මේ වෙනකොට ගොඩක් පුඩින් මියෝ කාලා ඉවරයි මං හිතුවා. ඇත්ත. මට හරියටම බලාගෙන පුළුවන් ජනතාවගේ අදහස් වලට යන්න මං කියනවාට යන්න ජනතාවගේ අදහස් වලට. අක්කල නංගිල ටෝක් කරලා නෑ මගේ ඇන්ටිව ටෝක් කරපු දවසට දෙන්නේ කන පැලෙන්න හොඳේ හරි හරි ඒක ගල් කිස්සල ඇරියා තව කෑල්ලක් ඒ ගල් කිස්සෙන් ගන්න හරි හරි ඇමතුවා වොයිස් කට් එක ගන්න පුළුවන් ඇමතුවා ඔව් පුළුවන් ඔක ඔෆ් කරන්න පොඩ මාලි පොඩ අයින් කරන්න මම ඇමතුවාට බයි අපිට දැන් දොරවල් තනින් අරගෙන බහ ගන්න වෙලානේ තියෙන්නේ. ඔබතුමාගේ දැන් කළුතර දිස්ත්‍රික්කේ හයි කැපැසිටි පිස්සු ගොඩක් ඉන්දියා නේද වෙන්දර ඔබතුමාගේ පිටිපස්සෙන් කොහොමද අද කවුරුත් නැහනේ. දැන් ඔක්කොම අයින් කරලා දෙන්නේ මල්ලේ. තනියෙන් ගමන් බිමන් යන්නේ අපි දැන්. නයා මැරිච්ච හිකුන්ට එක වෙලා ඉන්නේ අපි දැන්. ඔව් හර්ෂණ මහතා පවසා සිටියා කටරකට වැඩසටහනේදී මුළු දිවයිනම ආවරණය වන පරිදි පාක් හදන බව. ඔබතුමාට ඒ සම්බන්ධව මොකද්ද කියන්න තියෙන්නේ? මේමයි මල්ලේ ලංකාව වටේම පාක් හැදුර වැඩක් නැහැ. පාක් හැදුර වැඩක් නැහැ මල්ලේ. ඒවලේ අක්කල නංගලට කියන්න කොට රැඳ යට නදින්න කියලා. ඒක අපි අම්මත් කිව්වා. ඔබතුමා මේ කොහෙද මේ යන්නේ? අප්පච්චිගේ බර්ත්ඩේ කරනවා මල්ලේ. ලේට් වෙන්න පරක්කු වෙනවා. කාලේ ලෝකඩ හා සමානයිනේ. Happy birthday to you. Happy birthday to you. Happy birthday අප්පච්චි. යනවා මල්ලේ අප්පච්චිගේ බර්ත්ඩේ කරන්නේ අපිට පරක්කු වෙනවා. යා. ඒ කොල්ලා. යාර. ඔය මාළේ ගලවවා. මාළ දාන්න යනවා. මාළේ දීපා. කළුතරාවත් තොම්මයි මල්ලි මාළේ ගලවනෝ. අයියෝ වචනයක් කතා කරන්න පුළුවන්? ඔව්. කටර වැඩසටහනේදී හර්ෂණ අමාත්‍යවරයා කියනවා මේ ලංකාවේ තරුණ කපල් වලට ඉන්න පාක් 25ක් හදනවා කියලා. ඒ පිළිබඳව ඔයාලට මොනවද කියන්න තියෙන්නේ? ඔව් මට මේ විස්තරය දැනගන්න ලැබුණා. ඇත්තම කියනවා නම් ඔය ඒ කියන්නේ දිස්ත්‍රික් 25ෙම අපිට මෙහෙම පාක් හදන එක ඇත්තටම ලොකු දෙයක්. දැන් බලන්න දැන් මට අවුරුදු 45. මේ නංගිට 18යි. මම ඇවිල්ලා සුගර් ඩැඩි කෙනෙක්. දැන් සීනි කිලෝ එක 150ට වැඩි නැගලානේ තියෙන්නේ. අපිට දැන් ඉන්න තැනක් නැහැ. අනේ අංක බබා ඉක්මනට පරක්කු වෙනවා. ඕ පොඩ මේ කතා කරන්න පොඩ. දැන් අපි ඇත්තටම වැටකියා ෆීලිං එකක් ගන්න මෙතන ඇවිල්ලා වාඩිලා ඉන්නකොට කිරිදානට සල්ලි එකතු කරන්න 5 දෙනෙක් ආවා. අනුන්කూరు විකුණන්න 8 දෙනෙක් ආවා. ඉතින් දැන් මම මේ බොන 4 වෙනි තැඹිලි ගෙඩිය. ඉතින් තැඹිලි ගෙඩිය 4 ගමනක් මට මෙතන මිනිස්සු ඇවිල්ලා පෙව්වා මෙතන. ඒ කියන්නේ අපිට දැන් ඉන්න තැනක් නැහැ. මේ වගේ තැනකට ආවට පස්සේ අපිට මිනිස්සු ඇවිල්ලා බලෙන් මේවා දීලා යනවා. දැන් මෙයා මේක බොන පාරක් පාසා මේ චූදාන්න යනවා මේ නංගිත් එක්ක. ඇත්තටම මේ නාගි තරුණ කපල් වලට ඒ වගේ නිදහසේ ඉන්න පුළුවන් පාක් 25ක් ලංකාව වටේම ජීවනවා කියන්නේ ඇත්තටම අපිට සතුටු වෙන්න පුළුවන් කාරණාවක්. මේ හරියන්නේ නැහැ හැමදාම බොරු විතර ගන්න අපිත් බොරුවට රවටන මිනිස්සු එක්ක මොකක්ද මාතේ වෙලා තියෙන්නේ එන්න කයින් නම් කිව්වේ 105 කියලා 110 අපිට 105 දෙකන්නේ දැන් වෙලා නැතිලා තියෙන්නේ නෝ කණ්ඩායම් සල්ලි තියෙනවා ටික අරගෙන කිව්වා ඒක කිව්ව ගෑනියෝ දැක්කේ නම් මොකද දෙනවා මහත්තයා මං කියන්නේ ඒක තවින් කියන මේ ටැක්ස් එක දාලා කියලා අනිත් ටැක්ස් එක නැහැ කියලා මං නිකන් මැද්දා වගේ මැද්ද හිරලා ඉන්නේ මම ආණ්ඩුවට එක සල්ලි නැත්තම් කියන්න ඕනේ ඉතින් මේ වැඩි ගැඩේ කරන දේරු මහත්තයා තනි ඉලක්කම රේට් එක ගෑල්ලා 110 කුත් නැත්නම් අපිට වැඩක් නැහැ නේ මහත්තයා මං දෙන්නම් පොඩියට හම්බෙන් ඩිපොසිට් එක දාන හරි තනකුත් අපිට කවුරුත් කියන්නේ නැහැ ඒක කතන කියපන් දාන්න තන ඊය කරන වැඩ යොතන කරන් තියාගන්න එපා මොකද චාටර් ඔයගොල්ලෝ කීවේ කොහොමද දානක දෙන්න මේව දෙන්නම් කියලා අන්තිමට අපිට පුකක් නැහැ අයියා ලැජ්ජා එක content හරිද මෙහෙමයි 100ට 5ක් කපන එක අයින් කරනවා කියලා තමයි යාවෙන්නේ. උනාට ඉතින් මේ රටේ තාත්තෙත් එක්ක 100 කරපු වැඩක් ඉන්න අපිට 110 දාන්න ඕනේ. ඒගොල්ලෝ නිකන් මේ කිඳි දාන්න ලැස්තින්න එපා කියන්නේ මම මේ උගන්ඩාවෙන් සල්ලි වාගෙන ගිහින් මෙතන ඩිපොසිට් කරගන්න. එයා කොහෙ ඉන්නේ? එයා කොහෙ ඉයක් කමන්නේ එයා ඩිපොසිට් එකක් දාගන්න ඕනේ. එයා මට කතා කරන්න කියලා. ඒ මට වැඩක් නෑ ඒව නිකන් මේ කිඳි දාන්න ලැස්තින්න එපා කියන්නේ. අපිට පුළුවන් මොන ෂොට් එකක් හරිද? සුදුවද රතුවද අපිට තැඹිලි පාටද කොළ පාටද කියන කතාව නෑ අපිට. සූට් එකයි රතුත් එකයි. අපිට ඕන ෂොට් එකක් පුළුවන් හරිද? එන්නේ කියන්නේ මෙහෙම ආදලා ලැස්තින්න එපා කියන මට. විල්බර් ලැස්තින්න එපා කියන. හරිද? අපිට පුළුවන් ෂොට් එකක් ඕන බෑක් ස්ටයිල්ද, පී ස්ටයිල්ද, ඩොග් ස්ටයිල්ද ඕනක් පුළුවන් හරිද කියනවනේ. ෂොට් එක හරිද? මේ කෑ ගහන්න ඕනේ මෙතන. මට මුටි කෝල් කරනවා. ඔයාලට දෙකින් කතා කරන්න. ඔය කට් කරනවා වාර මුටි කතා කරන්නේ නැහැ මෙතන මම නෙමෙයි. ප්‍රෝග්‍රෑම් එක කරන්නේ. නම පුතේ මුටි කතා කරනවා. කවුද කෑ ගන්න? අප්ප
අපච්චි මට තැලුවට දිගට හරහට සන්තකටම මට තිබුණේ දිය වැඩියාව අක්කි බබෙක් කැන්දාගෙන ආපු දසාව ඉන්ජෙක්ෂන් 7ක් විත් බබුරිය වටේට